Hello students. අද වීඩියෝ එකකින් කතා කරන්නේ helping verbs වල අතීත කාලය සහ අනාගත කාලය වගේම ඒ දෙකේම negative form එක. නැත යන අර්ථය. එතකොට මේ අපි කාලය කිව්වහම tense කියලා කියන්නේ present tense. එකට තමයි අයත් වෙන්නේ am is are කියන helping verb තුන. එතකොට ඒක negative form තුන වෙන්නේ am not is not are not. කොට අතීත කාලෙට ගියාම ඊට වඩා දැන් අතන අපිට helping verb තුනක් තියෙනවා වර්තමාන කාලෙට විතරයි. අතීත කාලෙදී helping verbs දෙකයි අපිට එන්නේ. past tense එකේදී was were. අනාගත කාලෙට ගියාම ඒක එකකට සීමා වෙනවා will be. කොට අපි ඉස්සෙල්ලා කතා කරමු past tense ටික. helping verbs මනේ මාතෘකාව වෙන්නේ. එතකොට past tense. එතකොට පුද්ගලයෙක්ව හෝ අපි පාවිච්චි කරන වාක්‍යයේ විෂය වස්තුව විස්තර කරන්න තමයි අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ helping verbs. එතකොට අතීත කාලේදී මොකක්ද ඒකට වෙන්නේ? එතකොට ළමයි මේකෙදි වෙන්නේ දෙයක් වෙලා තිබ්බ දෙයක් වෙලා හිටපු දෙයක් කියන්න තමයි අපි මෙන්න මේ අතීත කාලෙදී අතීත කාල helping verbs දෙක පාවිච්චි කරන්නේ. උදාහරණයක් එක්කම කතා කරන්න. I was a student. මමත් ඔයාලා වගේ ඉස්කෝලේ ගියා. O level කරා. එතකොට මම දැන් කැම්පස් එකේ ඉන්න නිසා මට කියන්න පුළුවන්. එහෙම කිව්වහම ඒක ගැලපෙන්නේ නැහැ. I was a school student. මම පාසල් ශිෂ්‍යයෙක්ව හිටියා. ඒකට දැන් මම පාසල් ශිෂ්‍යයෙක් දෙන්නේ නැහැ. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. එතකොට අරක වෙලා හිටපු දෙයක්. ඒකට මගේ විස්තර කිරීම මම වෙලා හිටපු කෙනෙක්. කද්ද ස්කූල් ස්ටුඩන්ට් පාසල් ශිෂ්‍යයෙක්ව. මේක සිංහල තේරුම ගත්තොත් මම පාසල් ශිෂ්‍යයෙක්ව හිටියා. මම පාසල් ශිෂ්‍යයෙක් වෙලා හිටියා. ඒක සිංහලෙන් ගත්තාම අපි හරියට කියන්න බෑ. මම පාසල් ශිෂ්‍යයෙක්ව හිටියා. සිංගියුලර් වලට තමයි සුපුරුදු පරිදි was කියන එක පාවිච්චි කරන්න. එතකොට I කියන pronoun එකේදී මේකේ වෙනසක් වෙන්නේ නැහැ. අපි ගන්න I කියන pronoun එකත් සිංගියුලර් විදිහට තමයි. She was a little girl. little girl කෙනෙක් වෙලා හිටියා. එතකොට ඇය පොඩි කෙල්ලෙක්ව හිටියා. දැන් පොඩි කෙල්ලෙක් නෙමෙයි දැන් කුකාන්තාව පොඩි කාලෙදී පොඩි කෙල්ලෙක්ව හිටියා. විස්තර කිරීමක් අපි ගමු. අද අපි he was clever. ඔහු clever කියන්නේ දක්ෂනේ. ඔහු දක්ෂව හිටියා. ඔහු දක්ෂව සිටියා කියන්නේ කාලේ ඉස්කෝලේ වැඩ හොඳට කරලා මට මේ වෙද්දි ඔහු කඩන් වෙන්නලා දෙන්නේ. දක්ෂ නැහැ. ඔහේ ඉන්නවා එහෙම. ඒ කාලේ හිටපු දෙයක් නිසා අපිට කියන්න පුළුවන් he was clever. මේකේ අපි ඊළඟ verb එක තමයි were. ඒක අපි පාවිච්චි කරන්නේ singular වලදී
was පාවිච්චි කරන්නේ. plural වලදී තමයි අපි were කියන verb එක පාවිච්චි කරන්නේ. We were kind. අපි කරුණාවන්තව හිටියා. මේ වෙදි කරුණාවන්ත නෑ නේද? රටේ තත්ත්වෙත් එක්ක. එතකොට we were kind. අපි කරුණාවන්තව හිටියා. You එක ළමයි you කියන pronoun එක ඔයාලා දන්නවා. ඒක වචන උනත් බහු වචන උනත් එකම විදිහට ගන්න මොකද්ද? plural විදිහට තමයි අපි ගන්න. එතකොට අපේ වෙනස් වෙන්නේ ඒකෙදි සිංහල තේරුම විතරයි. You were a good student. එතකොට මම මෙතනදී a ගත්තා. අන්න. එතකොට මම කාවද අරන් තියන්නේ ඔයාලා නෙමෙයි ඔයා. ඔයා හොඳ ශිෂ්‍යයෙක්ව හිටියා. මේ වෙදි නරක වෙලා. එකම ගත්තොත් අපි plural එකකින් you were good students. ඔයාලා හොඳ ශිෂ්‍යයන්ව හිටියා. හොඳ සිසුන්ව හිටියා. මේ වෙද්දි නෑ. ඒක නෙති. ඔයා හිටියා කියලා කියන්නේ වර්තමාන කාලෙන් කියන අපි තාමත් ඉන්නවා. එතකොට තව ගමු අපි නම් ගැන කතා කරමු. Nima and Amar were boyfriends. නිමල් සහ අමර පෙම්වතුන්ව හිටියා. මේ විදිය වල සිංගල් වෙලා තියෙන ඒගොල්ලෝ බ්‍රෝක් අප් වෙලා බූට් කාලා ඔක්කොම වෙලා මේ ඒ උනාට අපිට කියන්න පුළුවන් ඒ කාලේ හිටපු හින්දා නිමල් and අමර were boyfriends. කොට නිමල් සහ අමර පෙම්වතුන්ව හිටියා. එතකොට ওই විදිහට තමයි ළමයි අපි අතීත කාලෙදී පාවිච්චි කරන්නේ විස්තර කරන්න. එතකොට හිටපු දෙයක්, තිබ්බ දෙයක් විස්තරේ තිබිලා තියෙනවා. දැන් නැත්තම් තමයි මේක මේ කතා කරන්නේ. මේක ගත්තොත් අපි නෙගටිව් ෆෝම් එකට වර්තමාන කාලෙදිම වගේ තමයි මේකට was එකට එකතු වෙනවා not. was not කියලා ගන්න පුළුවන්. නැත්තම් මේක කෙටි කරොත් අපිට wasn't කියන එක කෙටි කරාම අපිට ගන්න පුළුවන්. singular version එක අතීත කාලේ. were not කියන එක අපිට weren't කියන එක ගන්න පුළුවන්. ඒක උදාහරණ කීපයක් කතා කරමු. එතකොට අතීත කාලෙදී අතීත කාලේ හිටපු දෙයක් ගැනනේ අපි විස්තරය කරන්නේ. ඒ විස්තරය එයාට අදාළ නැත්නම් I කෙම පටන් ගන්නවා. I was not tall. I was not tall. එතකොට මම
උසට හිටියේ නැහැ. I was tall කිව්වොත් මම උසට හිටියා. I was not tall. මම උසට හිටියේ නැහැ. නැත්නම් I wasn't කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ලියලා උදාහරණ එක්සැම්පල් එක පෙන්වන්න ඕන හින්දා ඉල්ලුවේ. එතකොට ඊළඟ එක ගන්නවා. Tanya wasn't beautiful. ඉස්කෝලේ කාලේ සමහර කෙල්ලෝ ඉන්නවා වැඩි ලස්සන නැති ලස්සන කැත කියන්න හොඳ නැහැ අපි ලස්සන අඩු කියලා කියමුකෝ. එතකොට ඒගොල්ලෝ කාලයත් එක්ක ලස්සන වෙලා එනවා. දැන් ටාන්නා මේ විදි ලස්සනයි. ඒ නිසා දැන් අපි කියනවා යාට ටාන්යා ලස්සනට හිටියේ නැහැ. කාලේ ලස්සන නැහැ වුණාට දැන් ලස්සනයි. ඒ වගේ. එතකොට ළමයි හරිම ලේසි was not wasn't කරන්න පුළුවන් දෙකම පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ වුණාට මේක පාවිච්චි කරන එක තමයි ලේසි. හැමතිස්සෙම ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ wasn't කී විදිහට. ඒකට මොකටද අපි පාවිච්චි කරන්නේ? හැම දෙයක්ම අතීත කාලේ නෙගටිව් නම් විස්තර කිරීම. මේකම අතත් අපි were එකකින් they were not good singers. ඔවුන් හොඳ ගායකයන්ව සිටියේ නැහැ. මේ විදි සමහර වෙලාවට හොඳ වෙලා ඉන්න පුළුවන් නැත්නම් තාමත් එහෙම හොඳ ගායකයෝ නෙමෙයි වෙන්න පුළුවන්. අපි ඒක දන්නේ නැහැ. දෙපැත්තම වෙන්න පුළුවන්. මෙයා වුණත් මං කිව්වා තාන්නා දැන් ලස්සන නැති කියලා. ඒ වුණාට තාමත් ලස්සන අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන් දෙකම. අපිට ඒක අවශ්‍ය නැහැ. අපි කතා කරන්නේ මේකනේ. එතකොට they were not good singers. ඔවුන් හොඳ ගායකයන්ව සිටියේ නැහැ. Nipuni and Nimal weren't teachers. නිපුණි සහ නිමාලේ ගුරුවරියන්ව සිටියේ නැහැ. නිපුණි සහ නිමාලේ ගුරුවරියන්ව සිටියේ නැහැ. එතකොට ළමයි අපිට විස්තර කරද්දි තමයි helping words පාවිච්චි කරන්නේ. අතීත කාලේදී was were ඒකෙම නැත යන අර්ථයෙන් නෙගටිව් ෆෝම් එකේදී wasn't weren't විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඊළඟ එතකොට future tense එකට. future tense එකේදී ළමයි singular වුණත් plural වුණත් එකම එක verb එකයි තියෙන්නේ අපිට. ඒ නිසා හරි ලේසි. ඕනම දෙයකට අපිට verb එක පාවිච්චි කරන්න පුළුවන්. අනාගත කාලේ නම් එතකොට ඔයාලා පොඩි කාලේ ඔයාලගෙන් කවුද වෙන්නේ ලොකු වුණාම එතකොට ඔයාලා කියනවා ડોක්ටර් කෙනෙක් ටීචර් කෙනෙක් ගායකයෙක් ඒ වගේ එක එක දේවල් කියනවා ඩ්‍රයිවර් කෙනෙක් රියදුරෙක් ඒ වගේ. එතකොට අන්න ඒකට අපි පාවිච්චි කරන්නේ මොකද්ද? මෙන්න මේ will be කියන helping verb එක. future tense.
will be. මේකෙදි ඉතින් හරිම ලේසි. I එකෙන්ම ගන්න. I will be a යොම ගන්න ඕනේ නැහැ නේද? ඉගම් චුට්ටක් වෙනස් කරලා I will be the best doctor. මම හොඳම වෛද්‍යවරයා වනු ඇත. පොඩි කාලේ දැන් ඔයාලා කියන I will be a doctor. දැන් මේ විදිහට ඔයාලා කියනවා I will be the best doctor. වෛද්‍යවරයෙකුත් නෙමෙයි හොඳම. ඊළඟ ඔයාලා තව ටිකක් ඉම්ප්‍රූව් වෙලා ඉන්න ඔයාලා දැන් මේ එතකොට ඉංග්‍රීසිත් දන්නවා. මේ ඉදි සමහර විට ડોක්ටර් ඩිග්‍රී කරනවා. එතකොට ඔයාලා කියනවා ඔයාලා දන්නවා දැන් ඔයාලට කොච්චර ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා ඔයාලා කියනවා I will be the best doctor. මම හොඳම වෛද්‍යවරයා වනු ඇත. She will be fat. සමහර ගැහැණු ළමයි ඉන්නවා ගොඩක් කෙට්ටුයි කන්නට. තුනීල ඇලි සංස්ථාව නැත්තම් බට වගේ කියලා කියනවා. කොට අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මොකක් කියනද? ඇය මහත් වනු ඇත. මහත් වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. කියන්න බෑ වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. වනු ඇතනේ. ඒක නිසා. උකට අපි මේ සිංගියුලර් කතා කරේ ඒක වචන. ප්ලූරල් එකක් ගත්තොත් we will be kind. අපි කරුණාවන්ත වනු ඇත. කරුණාවන්ත වනු ඇත. මොනවත්වත් මොනවද ගන්නවා? එකම නම ගන්නත් බෑනේ හැමතිස්සෙම. අමිල and Amar will be lawyers. අමිල සහ අමර නීතිඥයන් වනු ඇත. එතකොට මොකද තමයි ඒකට ප්ලූරල් නෙවෙන්නේ. එම් කියලා වෙනසක් වෙන්නේ නැහැ. දැන් we ගත්තා වෙනසක් උනේ නැහැ. සිංගියුලර් ප්ලූරල් දෙකේදීම එකම හෙල්පින් verb එක තමයි අපි පාවිච්චි කරන්නේ. අමිල සහ අමර නීතිඥයන් වනු ඇත. හරි. එතකොට will be තිබුණා. අපිට දැන් කතා කරන්න තියෙන්නේ මේකේ නෙගටිව් ෆෝම්. එතකොට නෙගටිව් ෆෝම් එකේදී පොඩි වෙනසක් වෙනවා. මේකෙදී will එක තමයි අපිට not එක එන්නේ. තව එකක් කියන්න ඕන මේ. උදාහරණයක් ගමු. everything. will be fine. කියමනක් තියෙනවා ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා ගොඩක් දෙනෙක්. හැමදේම හරියාවි. කොට හැමදේම හරියනු ඇත. අර සිංහල විදිහට ගන්න ඕනේ. හැමදේම හරියනු ඇත. ඒ නිසා worry වෙන්න නැතුව ඉන්න. Don't worry, everything will be fine. කියලා ගොඩක් වෙලාවට ගොඩක් අය කියන දෙයක් නේ. කියමුණා ඉංග්‍රීසි භාෂාව. Everything will be fine. හැමදේම මොන විස්තර කරනවා හරියනු ඇත. හරියාවි. හරි. එතකොට අතීත කාලේ කතා කරා අනාගත කාලෙදී ළමයි වනු ඇත කියලානේ අපි කියන්නේ future tense එකේදී helping verb එක පාවිච්චි කරලා I will be a doctor. මම වෛද්‍යවරයෙක් වනු ඇත. එතකොට
මේක නෙගටිව් ෆෝම් එකකට ගත්තාම අපි කොහොමද ගන්නෙ? පොඩි වෙනසක් වෙනවා. will කියන will සහ be කියන මැදට තමයි එන්නේ not කියන එක. will not be. ඔය මේක කෙටි කරොත් අපි ගන්න won't be. විස්තර කරන්න පාවිච්චි කරන්න. එතකොට අනාගතයේදී නොවන දෙයක් අපි කියන්න පාවිච්චි කරන්න පුළුවන්. I will not be a lawyer. මම නීතිඥයෙක් නොවනු ඇත. She won't be tall. ඇය කුස නොයනු ඇත. ඉගම් බහුවචනයක්. plural. They won't be successful. ඔවුන් සාර්ථක නොවනු ඇත. යාළගේ තියෙන වැරද්දක් වෙන්න හින්දා වෙන්නේ නැති නේද? ඉස්සරහට යද්දි අපේ ලංකාවට අදාළයි. ඔවුන් සාර්ථක නොවනු ඇත. මේ යන විදිහටම ගියොත්. එතකොට Ranga and Saman won't be best friends. රංග සහ සමන් හොඳම යහළුවන් නොවනු ඇත. අනාගතයේදී නොවන දෙයක්. අනාගතයේදී වන දෙයක් තමයි will be පාවිච්චි කරන්නේ. will not be නැත්නම් won't be පාවිච්චි කරන්නේ. අනාගතයේ නොවන දෙයක් විස්තර කරන්න. නොවන දෙයක් ප්‍රකාශ කරන්න. ඒකට ඔය විදිහට තමයි ළමයි was, were, will be සහ was not, will, were not, will not be අපි පාවිච්චි කරන්නේ විස්තර කිරීම වලට helping verbs විදිහට. ඉතින් අදට lesson එක ඉවර වෙනවා. ඊළඟ lesson එකේ හම්බ වෙමු. Goodbye.